ඔන්න අද කතාව කෝටිපති මැරුවෙක්ගේ ආදරය. අර කෙල්ල කියලා හොඳටම ෂුවර්ද බං? නැත්තම් අපේ බොසාට වැරදිලාවද්ද? බලපංකෝ එකේ ඉන්න විදිය කෝටිපතියෙක්ගේ දුවෙක් කියලා කියනවා තියා හිතන්නවත් බෑනේ. ඒක තමයි සුද්දාගේ මාත් බැලුවේ. මේ මොකියද්ද මේ? හරියට පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. ඒත් බොසා දුන්න ෆොටෝ එකේ හැටියට නම් මේකේ තමයි කෙල්ල. ඒ නිසා අපි මේ කිව්ව අරන් යක්. ඊටු ටික බොසා බලාගනීනේ. ගාමිණී මිනිස්සු නැති කෙල්ලගේ වාහනේට කලින් තැනක ගිහින් නවත්තපන්. හැබැයි ස්ටාර්ට් එකේ තියාගනින්. ඒකි මෙතනින් යද්දි ඇදලා දාගෙන ඉක්මනට යන්න පුළුවන් විදියට. පොට්ටේ විසින් සුද්දා විමසූ පැනයට පිළිතුරු ලබා දී පසුව ගාමිණීහට අණක් ලබා දෙන්නට විය. ඉන්පසු නැවතත් Taman පැහැරගෙන යාමට පැමිණි තරුණිය දෙස බලන්නට විය. කිසිවක් නොදන්නා මේ තරුණිය නිදහසේ පාරේ දුවපනිමින් කුඩා දරුවන් සමග සෙල්ලම් කරමින් පාරේ ජීවත් වන බලු පැටවුන් පුස් පැටවුන් හට ආදරේ පාමින් ඔවුන් වෙනුවෙන් මිලදීගත් කෑම බීම ආදී ඔවුන්ට ලබා දෙමින් හරි ආසාවෙන් ඔවුන් කන දෙස බලා සිටින්නට විය. ඇයි බෝනික්කයක්සේ හුරුබුහුටිය. ඇය නමින් නෙතුති නිහංසා වික්‍රමනායකයි. කෝටිපති ව්‍යාපාරික සාලිය වික්‍රමනායකගේ සහ දහම්සා සිරිවර්ධනගේ හුරතල් දියණියයි. පවුලේ එකම දරුවා වූ හේයින් දෙමාපියන් ඇයට උපරිම නිදහස ලබා දී තිබුණි. එනමුත් කිසි දිනක නෙතුෂි එම නිදහසෙන් අයුතු ප්‍රයෝජන නොගත්තාය. වයස 22ක් වන නෙතුෂි පිරිමි ළමුන් ගැන නොසිතා ඇගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්නේ අන් අයටද උදව් කරමිනි. පොඩ්ඩේ අන්න කෙල්ල එනවා. ලේන්සුට බෙහෙත් ටික දාලා දීපා ඉක්මනට. මෙන්න සුද්දයි. හවස 4ට පමණ නෙතුෂි තම වාහනය දෙසට එන අතරමඟ නෙතුෂිට පෙර ක්‍රියාත්මක වූ පිරිස කෙල්ලව සිහි නැතිකොට ඔවුන් පැමිණි වාහනයේ දමා වනාන්තරයෙන් වට වූ නිවසකට රැගෙන පැමිණියහ. පැය දෙකකට පමණ පසු සිහිය පැමිණෙන නෙතුෂියට උන් හිටි තැන් අමතක වී සිතට බියක් ඇතිවන්නේ හතර වටම කළුවර වනාන්තරයකින් වට වූ නිවසක් නිසා මෙන්ම විවිධ සතුන්ගේ හඬවල් ඇසීමෙනි. අනේ මම මේ කොහෙද ඉන්නේ? මට මුකුත් මතක නැහෙනි. මට හිතෙන්නේ මේක කවුරුවත් ජීවත් වෙන්නේ නැති පාළු ගෙදරක් වගේ. මැඩම්ට සිහියාවද? මෙතන මැඩම්ගේ රෑ කෑම එකයි වතුර බෝතලේ තියෙනවා. මේක කන්න දැන්. කල්පනා ලෝක සිටි නෙතුෂියට ඇස් නිලංකාර වූයේ කිසිවෙකු විසින් තමා රඳවා සිටි කාමරයේ විදුලි බල්බය දැල්වන විටයි. නෙතුෂියට එයට හුරුවීමට විනාඩි කිහිපයක් ගත විය. නෙතුෂියට සිතුනේම මේ තමාගේ අවසානය බවයි. තමුසෙලා කවුද? මොකටද මාව පැහැරගත්තේ? සල්ලි ගන්නද? මැඩම්, ඒව වෙලාවට දැනගන්න ලැබෙයි. මැඩම්ට ඕනි දෙයක් තියෙනවා නම් කියන්න. අපි ගෙනත් දෙන්නම්. හැබැයි මේ ගෙදරින් එළියට යාම තහනම්. ගියත් අතරමං වෙන්න තමා වෙන්නේ. ඒ නිසා දැනට මේ කෑමක් කන්න. මට තමුසෙලාගේ කෑම එපා. මෙන්න මේ මගුල අරන් යනවා. එහෙම කියන්න එපා මැඩම්. අපිට බොස්ගෙන් බැනුම් අහන්න මේ. බොස් අපිට කිව්වා මැඩම්ට ඕනි හැමදේම ගෙනත් දෙන්න කියලා. ඒ නිසා කන්න මැඩම් මුරණ්ඩු නොවි. මම දැන් එකපාරක් කිව්වනේ බූරුවෝ. මට තමුසෙලාගේ කෑම එපා. මෙන්න මේක අරන් ගිහින් තමුසෙලා මහලොකු බොස්ටම ගිහින් දෙනවා. නෙතුෂියට ඇති වී තිබූ බිය තුනී කරගනිමින් ඉක්මනින් මුහුණට කේන්තියක් කාරුවට කරගනිමින් කාමරයට පැමිණි පුද්ගලයා හටද බැන වැදී ඔහුගෙන කෑම පාර්සලය විසිකර දමන්නට විය. කිසිවක් නොපවසා කාමරයෙන් පිටව පහළට ගිය ඔහු හට හමු වූයේ පොඩ්ඩේය. සුද්දයියේ මොකද උනේ? කේන්තියේ වගේ ඉන්නේ. කෙල්ලට සිහිය ඇවිත් අයියේ? ඔව් ඔය ඇවිත් තියෙන්නේ. ඒකේ සිහිය නැතුව ඉද්දි හරියට හා පැටියෙක් වගේ. ඒකට සිහිය ආපුවාම මල යක්ෂණියක් නේ. මොකද සුද්දයි උනේ? ඒකිට කෑම එපා කියලා කෑමක පොලේ ගැහුවා. අම්මා අප්පා මට එන කේන්තියක් බොසා මොකට මේක උහුරුතල් කරනවද මන්දා. මේකිට ඕමේ හැමදේම ගෙනත් දෙන්න කියලා ඇත්තමයි බං බොසා මේකිට සීරීමක්වත් වෙන්න බෑ කිව්ව නිසා ඉවසන් ඉන්නේ. නැත්තම් මෙලහකට මම මේකේ දත් ඇඳ බඩට යවලා. හරි සුද්දයියේ කේන්ති ගන්න එපා. අපි බොසාට කියමු කෙල්ලට සිහියාව කියලා. බොසා කිව්වනේ සිහියාපු ගමන් කියන්න කියලා. ඉතුරු ටික බොසා බලාගනි. අපිට කරන්න තියෙන ටික විතරක් අපි කරමු. හෙලෝ බොස්. පොඩ්ඩ කියන්න කෙල්ලට සිහිය ආවද? සිහිය විතරක් ආවනම් කමක් නැහැ බොස්. මැඩම් මේකේ දෙවනත් වෙන කෑ ගහනවනේ. අහල පහල ගෙවල් නැති නිසා හොඳයි. නැත්තම් මේ මිනිස්සු හිතා අපි මිනී මරනවා කියලා. හරි මං තාම පැකින් ඔහෙට එනවා. එහි මුරණ්ඩුයි. මොනා කරයිද දන්නේ නැහැ. ඒ නිසා මං එනකම් හොඳට කෙල්ලව බලාගන්න. ඒ වගේම ඒකට කිසිම කරදරයක් වෙන්න බෑ.
මං ඕකව දන්න නිසාමයි ඔතන තෝරගත්තේ. මං එද්දි ඒකිට කැමති වර්ගේ බල්ලෙක් අරන් එන්නම්. එතකොට උඹලටත් කනක් ඇහලා ඉන්න පුළුවන්. හරි බොස් එහෙනම් බොස් එන්න. අපි කෙල්ල ගැන බලන්නම්. මොනවාද බං බොසා කියන්නේ? තව පැයකින් එන්නම් කිව්ව සුද්දයියේ. කෙල්ල ආසම වර්ගේ බල්ලෙක් අරන් එන්නම් කිව්වේ. එතකොට අපිට බනින්නත් කෙල්ලට අමතක වෙලා දවස වුණත් ඒ බල්ලෙක්කින් දීලු. අනේ බන්දමන් මට නම් තේරෙන්නේ මේ රණුත් බොසාව. කෙල්ල කැමති නම් කෙල්ලේ ගෙදරට ගිහින් කෙල්ල ඉල්ලුවා නම් ඉවරයිනේ. මෙහෙම කරන්නේ නැතුව බොසා කියලා තිඟන්නේක්කයි කෙල්ලට වගේම සල්ලි තියනවනේ. ඒක තමා ඒත් අපි ඔය පවුල් පසුබිම් වල මොන වගේ දේවල් වෙනවද කියලා දන්නේ නැහනේ. අනික අපිට ඒවා වැඩකුත් නැහනේ. අපි කරන වැඩේට සල්ලි ගෙවනවා. එච්චරයිනේ අපිටත් ඕනේ. අන්න අර කියාපව් කෑ ගහනවා. ගිහින් බලහන් පොඩ්ඩේ මොකද කියලා. මට නම් බෑ ඒක ඉස්සරහට යන්න. එතෙන් ගියොත් මට ඕකට ගහන්නමයි හිතෙන්නේ. මොකද මැඩම් කෑ ගහන්නේ මොන හරි ඕනේද? සුද්දාගේ පැවසීමෙන් පසු පොඩ්ඩේ දුව ගියේ නෙතුෂි සිටි හාමරේටයි. ඔහු දැක නෙතුෂිගේ කෝපෙත් තවත් වැඩි විය. ඒ අයට මෙසේ හිර වී සිටීම අපහසු වූ බැවිනි. තමුසේ මොකාද? ඉස්සෙල්ලාවේ තමුසේ නෙමෙයිනේ. තව කවුද මේ ඉන්නේ? මං පොඩ්ඩේ. ඉස්සෙල්ලාවේ නම් සුද්දයියා. දැනට අපි දෙන්න විතරයි. ඒත් රෑවෙදි තව පායම් එනවා හැමදාම. මැඩම් කතා කරේ මැඩම්ට මොකක් හරි වුණාවක්ද? මට පීසා එකක් ගේනවා. මොකක්? පීසා? ඒත් මැඩම් මෙව්ව ගේන්න ටවුමට යන්න වෙනවනේ. ඉතින් මට පාන්න ගිහින් ගේනවා. දැන් තමුසෙලාගේ මහලොකු බොස් කියලා තියෙන්නේ. මං ඉල්ලන හැමදේම දෙන්න කියලානේ. ඉතින් ගිහින් ගේනවා මට පීසා එකක්. හරි එහෙනම් පැයක් දෙන්න මැඩම් ගෙනත් දෙන්න. කිසිම පුද්ගලයෙකුට මේ ආකාරයේ කතා කොට නොමැති නෙතුෂියට තමා කළේ වැරැද්දක් යයි හැඟූ නමුත් ඔවුන් ඇයව පැහැරගෙන ඇගේ නිදහස නැති කිරීමේ කේන්තිය ඊට වඩා බලවත් විය. එය සිහිපත් කරගමින් ඇය ඇගේ දුක තුනී කරගනී. මොකද යකෝ අහස පොළොව ගැටලන්න වගේ මොනවද කල්පනා කරන්නේ? මොනවද අර කිව්වේ? පීසා එකක් ගේන්නලු සුද්දයියේ. මොකක්? දැන් ඒක කියන්නේ අපිට එකේ වැඩකාරයෝ වෙන්න කියලාද? හිටපන්කො මං ඒකිට හොඳට අමතලා එන්න. යකෝ මේක මහ වාතයක් වුණානේ. කේන්ති ගන්න එපා සුද්දයියේ. අපි බොසාට කියමු ගේන්න කියලා. හැබැයි බොසා මොනා කියයිද දන්නේ නැහැ. බොසා මෙහෙට එනවා කිව්ව නිසා අවුලක් නැති වෙයි. හරි හරි එහෙනම් කියලා බලපන්කෝ. මං නම් හිතන්නේ නැහැ බොසා ගේයි කියලා. හැබැයි ඉල්ලන හැමදේම ගෙනත් දෙන්න කිව්ව නිසා ගේන්නත් ඉඩ තියෙනවා. අපිත් මේ කවදා ආපු පරිප්පුවක්ද බං මේ? මිනිස්සු පැහැරගත්තත් හරි මෙහෙම පරිප්පු කාලා නැහැ කවදාවත්. මුලින් හිතුවේ මේක හරි අහිංසක කෙල්ලෙක් කියලා. ඒ දැන් නම් දන්නා මල යක්ෂණියක් කියලා. සුද්දා පැවසූ දෙයට පොඩ්ඩේ හට සිනා ගියේ නොසිතූ ලෙසය. එනමුත් ඔහු සිනාව පාලනය කරනු ලැබුවේ ඔහුට ඇති වී තිබෙන කේන්තිය තමා පිට යවා වියයි ඇති වූ බියනි. සිනාව පාලනය කරගත් පොඩ්ඩේගේ අත ගියේ පුටුව මත ඇති දුරකථනය වෙතටයි. රණුත් බොස් මේ ඕ කියපන් කෙල්ල මොකක් හරි අවුලක්වත් කරාද? තාම නෑ බොස් කොහෙද ඉන්නේ? මම මේ එන ගම මුකුත් ප්‍රශ්නයක් නැත්තම් ගත්තේ මොකටද? මැඩම්ට පීස් එකක් ඕනෙලු සර්. ඒත් බොස් දන්නවනේ අපට එළියට යන්න බෑ කියලා. ඒකයි මේ. හරි හරි මං එද්දි ගේන්නම්. තව මොන හරි ඕනේ කිව්වද? නෑ බොස් පීස් එකක් විතරයි. හරි එහෙනම් මං එන්න ටිකක් වෙලා යයි. මට ආපහු යන්න වෙනවා. මේකිට අදම් පීස කන්න ඕනේ වුණානේ. දැන් ආපහු බලකෝ. එව්වා ගන්න රෙද්ද. තමන් හටම මෙසේ පවසා ගනිමින් නැවතත් වාහනය හරවා ටවුම් දෙසට යන්නට විය. සාලිය දුවට මුකුත් කරදරයක් වෙන්නේ නැති වෙයි නේද? මට බයයි. එයා මෙහෙම ගෙදරින් පිට තනියම ඉඳලා නැහැ. කවදාවත්ම. එයා කෑවද දන්නෙත් නැහැ. ඔයා දන්නවනේ කෙල්ලගේ හිතුවක්කාරකම ගැන. අම්මෝ මොකෝ මන්න දන්නේ. අම්මගේම දුවනේ. ඉතින් අම්මා වගේම තමා. බය වෙන්න එපා දහම්සා. අපේ කෙල්ලට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මහා හඬින් සිනාසෙමින් සාලිය දහම්සාහට පවසා සිටී. ඔයාට නම් hina. ඒත් මට බයයි එයාට කරදරයක් වෙයි කියලා. අයියෝ දහම්සා මං එකපාරෙකුත් කිව්වනේ දුවට කරදරයක් වෙන්නේ නැහැ කියලා. දැන් අපි බය වෙන්න ඕනි කෙල්ල ගැන නෙමෙයි. පැහැරගත්තු උන් ගැන. පව්වනේ මෙලහකටත් කෙල්ලේ කොල්ලොන්ට ජීවිතේම එපා කරවලා ඇති. කියවලම. මොකද ඉතින් අපේ කෙල්ලේ කටට බ්‍රේක් නැහනේ. ඒක නම් ඇත්ත. ඒත් මට බයයි මොනවා වුණත් දෝනි ගෑනු ළමයෙක්නේ. හරි හරි දැන් ඕවා ගැන හිතන්න නැතුව ටිකක් සතුටු වෙන්න. ඔන්න මං ඔයාලට සර්ප්‍රයිස් එකකුත් ලෑස්ති කළා. හොඳද? බලන්නකෝ. ඒ මොකද සාලියේ? ඔහොම ඇස් දෙක ජිල් බෝල සයිස් කරන් මන් දිහා බලන් ඉන්න එපානේ. ඔයාම බලන්නකෝ. ඔය එන්නේ.
සාලිය පවසනවත් සමගම සුවිසල් මන්දිරයේ ඉදිරි පෙස නවීන පන්නයේ වාහනයක් නැවතුණි. ඉන් බැසාවේ මනෝජ් රත්නායක සහ ඔහුගේ බිරිඳ නුවන්ගි ගජනායකයි. අනේ නුවන්ගි ඔයාලා එනවා කියලා කිව්වෙවත් නෑනේ. වාහනයෙන් බැස ආ තම කුඩා කල පටන්ම හොඳ මිතුරිය වූ නුවන්ගි දැකීමෙන් දහම්සාගේ සිතේ තිබූ දුක ක්ෂණයෙන් අතුරුදන් වී සිතට ගෙනාවේ විශාල සතුටකි. නුවන්ගි දන්නෙත් නෑ අද මම මෙහෙ එනවා කියලා. ඔය කියන්නේ නැතුව එක්ක ඇවිත් තියෙන්නේ. අනික අපි දන්නවානේ දෙන්න අතර කිසිම රහසක් තියාගන්නේ නෑ කියලා. ඉතින් දෙන්නටම නොකිය ඉන්න අපි තීරණය කළා. අනික මැනික කිව්වනම් ඒක සර්ප්‍රයිස් වෙන්නේ නෑනේ. නැද්ද මනෝජ්? ඒකනේ බං ගෑනු ඔහොම්මයි. එසේ පවසමින් මනෝජ් හා සාලිය කරවල් වලට අත් දමාගෙන මහා හඬින් සිනාසනු ලැබුවේ තම බිරින්දෑවරු තරහ ගන්නමිනි. සාලිය වික්‍රමනායක හා මනෝජ් රත්නායක කුඩා කල පටන්ම හොඳ මිතුරන්ය. එමෙන්ම දහම්සා සිරිවර්ධන හා නුවන්ගි ගජනායක යන දෙදෙනාද කුඩා කල පටන් හොඳ මිතුරියන්. මොවුන් හතර දෙනා එකට හමුවන්නේ විශ්වවිද්‍යාලයේදීය. විශ්වවිද්‍යාලයේ සිට ගැහැණු ළමුන්ගේ සිහින කුමාරවරුන් වූ සාලිය හා මනෝජ් ඒ සියල්ලන්ම ගණන් නොගත්තේ ඔවුන් පිළිබඳ සිතක් පහළ නොවූ නිසාවෙනි. ඔවුන් දෙදෙනාගේ සිත පැහැරගනු ලැබුවේ තමන්ව ගණන් නොගන්නා දඩබ්බර නුවන්ගී සහ දහම්සා වෙතයි. සාලියට හා මනෝජ්ට මෙම කෙල්ලන් දෙන්නා යාළු කර ගැනීමට අනේක දුක් විඳින්නට සිදුවිය. කෙසේ හෝ අවුරුද්දකට පමණ පසු මොවුන් දෙදෙනා හට නුවන්ගීව හා දහම්සාව යාළු කර ගැනීමට හැකි වූ අතර ඉන්පසු ඉදිරියට ගලා ගිය ඔවුන්ගේ ආදර කතාවයි. එනමුත් මේ සතුට දෙස බලා සිටීම නොහැකි වූ එක් අයෙක් සිටී. ඒ සංගීතය. සංගීත යන සාලියට හා මනෝජ්ට විශ්වවිද්‍යාලයේදී හමු වූ මිතුරෙකි. සංගීත් දුප්පත් ගමක හැදී වැටුණු කෙනෙකි. සංගීත දහම්සාහට ආදරය කිරීම හේතුවෙන් මේ මිතුරන් තිදෙනා රණ්ඩුවක් ඇති වී මිතුදම වෛරයකට පෙළෙනිි. ඒ වෛරය හේතුවෙන් සංගීත් සාලියගේ හා දහම්සාගේ ආදරයට විවිධ කරදර ගෙනෙන්නට විය. එනමුත් මේ සියල්ල ගඟට කැපූ ඉනිමෙන් සිදුවෙද්දී සංගීත් සාලියගේ හා දහම්සාගේ ආදර සම්බන්ධතාවය පිළිබඳ ඔවුන්ගේ නිවසයන්ට පවසා එයින් හෝ ඔවුන්ගේ ආදරය නවතී යන බලාපොරොත්තුවෙනි. එනමුත් එයින් සිදුවූයේ සංගීත අවශ්‍ය වූ දේ නම් නොවේ. ඒ සාලියගේ හා දහම්සාගේ පවුල් පසුබිම් ගැලපීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට පවුල් දෙකේ ආශිර්වාදය ලැබීමයි. තවද සංගීත කළ වෙනත් දා හේතුවෙන් විශ්වවිද්‍යාල අපකීර්තියක් ගෙනාවැයි පවසමින් විශ්වවිද්‍යාලය ඉවත් කොට දමන්නට විය. ඒ හේතුවෙන් සංගීත් තුළ වූ වෛරය දෙගුණ තෙගුණ විය. ඔහු ඔහුගේ පලිය ගැනීමට කාලය පැමිණි තෙක් කල් ගත කරන්නට විය. සුද්දයේ අන්න රනුත් බොසා එනවා. උඹල දෙන්න විතරක් තාම? ඔව් බොස්. තව ටිකකින් අනිත් සෙට් එක එයි. ඒක නෙමෙයි කෝ කෙල්ල. කිසිම සද්දයක් නැහැ. පුදුමයි ඒක වෙන්න බැරි දෙයක්. දැන් නම් නිින්ද ගිහින් හිටියා බොස්. ඔච්චරලා කෑ ගහ ගහ තමයි හිටියේ. ඒක තමයි මේ ගාන්ටාරේ වැහිලා. මම බැලුවා මේකේ පැනලවත් ගිහින්නේ කියලා. ඒකී කටත් එක පුදුමයි උඹලා මෙහෙම යහතින් ඉතුරු වෙලා ඉන්නා. හරි හරි. ඒක පැත්තකට දාන්නකෝ. අන්න මගේ කාර් එකේ ඇති මැටම්ගේ ඇතුන් තියෙන මල්ලා. ඒක ගේන උඩට මම මේ පීස් එක දීලා එන්න. ඒක මාර ගෙනල්ලා ඉන්න බල්ලවත් කුඩු කරලා හෙට උදේට දෙනවා යාට. හරි බොස් අපි හෙට දෙන්න. බොස් එන උඩට යන්න. මම බෑග් එක අරන් එන්න. රණුත් රත්නායක මනෝජ් රත්නායකේ හා නුවන්ගේ ගජනායකගේ එකම පුතුය. ඔහු කඩවසම්මෙන්ම ආඩම්බරකාරයෙකි. රණුත් නෙතුෂියාට ගෙනා බල්ලා පොඩ්ඩේ හට ලබා දී නෙතුෂියාට ගෙනා පීසා එකද රැගෙන ඈ සිටි කාමරයට පිය නැංගියේය. කාමරයේ විවෘත කළ රණුත් ගැස්සී ගියේ හුරතල් හාපටියෙකුසේ නිදා සිටිනා නෙතුෂි දැකීමෙනි. ඇය කටකාරුවත් ඉතාම සුන්දර යුවතියකි. ඇය නැගිට්ටවීමට ලෝභ සිතීම හේතුවෙන් නැවත හැරී යාමට සැලසුණු නමුත් නොහිතූ මොහොතක අසල තිබූ මේසය තම කකුල වැදීමෙන් මේෂය මත තිබූ මල් වාසය බිමට වැටුණි. එයින් නෙතුෂි ගැස්සී ඇහැරුණි. තමුසේ කවුද? මොකද මේ එක එක සැරේට එක එක අය එන්නේ? මම රණුත් බොස් මොකක් හරි ප්‍රශ්නයක්ද? උඩින් ඇසුණු ශබ්දය හේතුවෙන් කලබලයටපත් සුද්දේ හා පොඩ්ඩේ දිව ගියේ නෙතුෂි සිටි කාමරයටයි. රණුත් තමාගෙන නෙතුෂියට පැවසීමට පෙර කාමරයට පැමිණි දෙදෙනාම එකවර විමසන්නට විය. නෑ මම හොඳින් මගේ කකුල වැදුනා ඒකයි. බෑග් එක ගෙනාවද?
ඔව් බොස් මෙන්න බෑග් එක. තමුන්ද මෙතන බොස්? ඔව් මම තමයි. මෙන්න පීස එක. ඒ වගේම මේ බෑග් එකේ ඔයාට ඕනි හැම ඇඳුමක්ම තියෙනවා. දැන්වත් ගිහින් වොෂ් එකක් දාගන්නවා. ඉන්න බෑ ගඳයි. අනේ මේ තමුසෙන උරුලෑයෙක් වගේ ඉන්නේ. මට නම් මේක කන්නත් බයයි. තමුන් මෙවට වහදාලත් දන්නේ නැහැ. අනේ මට එච්චර අමාරුවක් නැහැ. කැම වලට වහදාලා දෙන්න. තමුන් කනවා නම් කනවා. නැත්තම් නිකන් ඉන්නවා. මට තමුන් කෑවත් එකයි නැතත් එකයි. පව් කියලා ගෙනත් දුන්නා මුන්ගේ රැස් බලන්නත් ඕනේ. අනේ ඇයි මාව මෙහෙම පැහැරගත්තේ? නෙතුෂි මවාගත් තරහ ඉබේම අතුරුදන් වී ඉබේටම ඇඬුනේ සිත තුළ තිබූ දුක නිසාවෙනි. ඇයගේ හැඬීම රණුත්ගේ සිතට විශාල දුකක් ඉර දුන්නත් මේ සියල්ල පැවසීමට තව කල් යන බව දන්න නිසාවෙන් ඔහුගේ සිත තද කරගන්න ලැබුවේ ඔහුගේ අරමුණ තදින් මතක තියා ගනිමිනි. ඔයාට එව්ව දැනගන්න තව කල් තියෙනවා. එතකන් ඉවසන්න. මොකද එව්ව කියන්න ඕනි මම නෙමෙයි ඒ අදාළ කෙනාම. ඔයාට ආපු වෙලාවට කියයි. මට සමාවෙන්න මැනික. මට මේ මුකුත් කියන්න බෑ. එහෙම වුණොත් ඔයා වැරදි තීරණයක් අරන් මොනා හරි කරගනීද දන්නේ නැහැ. ඒ දේ වෙනකම් මට බලන් ඉන්න බෑ. තමන් හටම පවසා ගනිමින් රණුත් එම නිවසින් පිටව යන්නට විය. කොණුවන්ගේ පුතා ලංකාවට ආවත් හරි දැක්කම නැහැ. කෝල් කරාට කටහට විතරනේ ඇහුවේ. අපේ දුවටත් එයා පොඩි කාලේ දැක්ක පාර ආය හම්බ වෙලාම නැහනේ. පුතා තව ටිකකින් එයිද හම්සා? එතකොට වහම් බලා ගන්නකෝ අතිතරම්. කොල්ල ලංකාවට ඇවිල්ලා දවස් දෙකයිනේ. දහම්සා දෝනි මොනා වුණත් අපේ කොල්ල නම් දෝනිව දැකලා නැහැ කියන්න බෑ. එයාගේ ෆෝන් එකේම ඇත්තේ කෙල්ලගේ ෆොටෝ. අනේ මන් දනුවන්ගේ අපේ කෙල්ලත් අද මෙතන හිටියානම් අපේ පවුල් දෙකටම එකතු වෙලා සතුටින් ඉන්න තිබ්බා. දහම්සට එකවරම නෙතුෂේ මතක් වීම මගින් සිතට දුකක් ඇති විය. අනේ දහම්සා ඕක ගැන හිතන්න එපා දැන්. උන දේ වුණා. අපිට ඒකට මුකුත් කරන්න බෑනේ. කෙල්ලේ බලන්නකො මනෝජ්. අනේ ඔව් දහම්සා කෙල්ල හොඳින් ඇති. ඕකම තපාපන් මං එයාට පැය ගාණක් තිස්සේ කියන්නේ. කොහෙද? මේ අහන්නේ නෑනේ. අපේ කෙල්ල හොඳින් ඇති මැනික. අපේ කෙල්ලගෙන කරදරයක් වුණොත් මිසක් අපේ කෙල්ලට කිසිම කරදරයක් කරන්න උන්ට බෑ. ඒක නම් ඇත්ත බං. උඹගේ කෙල්ල කෙල්ලෙක් නෙමෙයි බං. කොළු භාගයක්. ඇත්තටම කිව්වොත් කෙල්ල උඹ විතරක් නෙමෙයිනේ බං. අපේ කෙල්ල කිව්වොත් තමයි හරි. ඒකට බං මං ආඩම්බරෙන් ඉන්නේ. එක ළමයෙක් ඉන්නවා වුණත් මට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. ඒක නම් ඇත්ත බං. අන්න අපේ පුතන්ඩියත් එනවා. අම්මෝ මනෝජ් කොල්ලගේ ලොකු. ඉස්සර හිටපු පොඩි එකාමද කියලා හිතනවා. ෆෝන් එකෙන් කතා කරත් ලංකාවේ යන්න කලින් දැක්කට පස්සේ අදනේ කොල්ලව දැක්කේ. කොහොමද අංකල්? හොඳයි පුතා. එන්නකො ටිකක් කතා කරමු. මනෝජ් වරෙන්කො ටිකක් ගාඩන් එකට යන්න. මොකද්ද අංකල්? මනෝජ් රණුත් සාලිය තිදෙනාම එලිමානේ ඇති පුටු තුනක වාඩි වූ පසු රණුත් සාලියගෙන් විමසුවේය. ඔය දෙන්න ගැන කතා කරන්න ඕනේ උනේ මෙතන. දෝනි නෑනේ. ඒ නිසා ඒක දැන් කියලා වැඩක් නෑ කියලා හිතනවා පුතා. හරි අංකල්. එහෙනම් නෙතුෂි ඉන්න දවසකම කියන්නකෝ එහෙනම්. හරි පුතා. දැන් කියන්නකෝ. පුතාගේ වැඩේ කොහොමද? අවුලක් නෑ නේද? හොඳටම හොඳයි අංකල්. අපි හිතපු විදිහට වෙනවා කියලා මට හිතෙනවා. තව මාසෙක විතර අපි යන්කෝ. මං හිතනවා මේ වේදී ප්‍රශ්න ඉවර වෙලා තියෙයි කියලා. මාත් එහෙම හිතනවා පුතා. දැන් උඹ දහම්සට අර විදිහට කියලා උඹ මෙහෙම ඉන්න එපා වා. ඒක අපිට බලන් ඉන්න බෑ. මොනා කිව්වත් බං මාත් තාත් එක්නේ. මගේ කෙල්ල නැතුව ගෙදරම පාළුයි. මැඩම් එන්නද ඇතුළට? එන්න. පසුදින උදෑසන නෙතුෂිගේ කාමරයට පැමිණි පොඩ්ඩේ නෙතුෂිට කතා කරගෙන පැමිණියත් ගැහැණු ළමයෙක්ගේ කාමරයට කතා නොකර යාම නුසුසු බැවිනි. ඇයි මොකද්ද කියන්න දෙන්නේ? මේකයි මැඩම්. බොස් කිව්වා මැඩම් එක තැන හිර වෙන්න කැමති නැති කෙනෙක් කියලා. ඒ නිසා කාමරෙම තියන්න එපා කිව්වා. ඉතින් මැඩම් කැමති නම් එළියට යන්. අනේ ඔය ඇත්තමද කියන්නේ? පොඩ්ඩේ පැවසූ දෙයට නෙතුෂිහට මහත් සතුටක් ඇතිවිය. ඒ නිසාවෙන් උඩ පනිමින් සතුටින් කෑ ගසන්නට විය. ඇගේ කෑ ගැසීමට කාමරයට දිවා සුද්දේ දැක්කේ කුඩා ළමයෙකුසේ සතුටින් උඩ පනින නෙතුෂිවයි. ඇගේ දඟකාරකම් වලට දෙදෙනාටම සිනහ පහළ විය. සතුටින් සිටි නෙතුෂි පහළට දිව ගියේය. පහළට දිව ගිය නෙතුෂි දැකපු දෙයින් එකතැන නතර විය. අනේ මං ආස වර්ගේ බලු පැටියෙක්. ඔව් මැඩම් ඊයේ තමයි රණුත් බොස් ගෙනාවේ මැඩම් කැමතියි කියලා. ඒ සුද්දේය. ඒ හොතඹුව මං කැමති වුවත් දන්නවද? ඇත්තටම කවුද දන්නේ නැහැ.
මොකා වුණත් මටමකෝ මේ බලපැටියා නිසා සතුටින් ඉන්න පුළුවන් දැන්. අනේ මේ ගෙදර මං හිතුව තරම් පාළු නෑනේ. හරිම ලස්සනයි. අම්මයි තාත්තයිත් හිටියානම් නතුෂි ගෙදර අවට යමින් තමාටම පවසා ගනිමින් අවට සිහි නරඹන්නට විය. නෙතුෂිව ගෙනවිස් මාසයක් පමණ ගත විය. නෙතුෂි සමග සිටි පිරිසට ඇගේ කටකාරකම් මුලදී ඉවසීමට නොහැකි වුවත් ඔවුන් පසුව එයට හුරු විය. නෙතුෂි කෙතරම් ඔවුන් සමග මිත්‍ර වුවත් ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ මෙයින් පැන යාමට මඟක්ය. රණත් සැරින් සැරේ එහි පැමිණියත් නැවත පිටව යයි. ඔහු නිතර නොපැමිණෙන්නේ නෙතුෂි සිටිනා ස්ථානයේ කවුරුන් හෝ දැනගනීවි යැයි සැකේනි. රණුත් නිතරම නොපැමිණෙන නිසාවෙන් නිවසට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒම සඳහා වාහනයක් ලබා දී තිබුණි. පොඩ්ඩේ මම ටවුමට යනවා. ගෙදර මුකුත් නෑ. අර කෙල්ලට මොනා හරි ඕනින දාට. එතකොට අයියේ කෙල්ල උඹ හිටපන්. අර බලු නකුට ඉන්න නිසා කෙල්ල කිසි ප්‍රශ්නයක් නොකර ඉඳි. මම වොෂ් එකක් දාගෙන ඉක්මනට එන්නම්. අද රණුත් බසුත් එනවා කිව්වා. කට්ටියක් එක්ක කෙල්ලව බලන්න. පොට්ටිගේ හා සුද්දගේ සංවාදය අහම්මෙන් නෙතුෂිට ඇසුණි. ඇය බියට පත් වූයේ තමන් බැලීමට පිරිසක් කැඳවාගෙන එන බව ඇසූ විටයි. මෙයින් පිටව යාමට සිතුණි. ඒ හේතුවෙන් නෙතුෂි කාටත් හොරෙන් සුද්දේ යාමට සැරසුණු වාහනේ ඩිකියට ගොස් ඩිකිය වහගත්තාය. ඇය දුකින් ඇවිත් බලුපැටියා එහි දමා යන්නට සිදුවිය. වොෂ් එකක් දා පැමිණි සුද්දේ වාහනය පදවන් ටවුමට ගොස් විශාල වෙළඳසැලක් අසලින් නවත්තන්නට විය. සුළු මොහොතක් වාහනය තුළ සිටි නෙතුෂි වාහනයෙන් බැස වේගෙන් දිව යන්නට විය. හෙලෝ අම්මා පුතේ ඔය එකපාරටම ගමෙන් ආවේ අපි එක තරහ වෙලාද දරුවෝ? අනේ නෑ අම්මා මං කොළඹ ආවේ පොඩි වැඩ වගේකට. මට මේ පැත්ත නුහුරු පැත්ත නෙමෙයිනේ අම්මා. මං මගේ වැඩ ඉවර වුණ ගමන්ම අම්මා බලන්න එන්නම්කෝ. එතකම් පරිස්සමින් ඉන්න. සංගීත් හා ඔහුගේ මව අතර වූ සංවාදය අතරතුර දිව ආ නෙතුෂි සංගීත්ගේ ඇඟේ හැප්පෙන්නට විය. අනේ සොරි අංකල් මම දැක්කේ නෑ. මේ නෙතුෂි වික්‍රමනායක නේද? සාලිය වික්‍රමනායකගේ දහම්සා සිරිවර්ධනගේ දුව නේද? ඔව් අංකල්. අංකල් මාවයි මගේ අම්මලා දන්නවද? මම තමුන් ගැන වැඩිය දන්නේ නෑ. හැබැයි තමුන්ගේ අම්මයි තාත්තයි ගැන හොඳට දන්නවා. මම අවුරුදු ගාණක් හෙව්වා. ඒ ටික කාලෙට කලින් තමුන් අතුරුදහන් වුණා. පස්සේ මට තමුන් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි වුණා. මෙහෙ එනවා යන්න. මොකක්? නෙතුෂිගේ බය තව තවත් වැඩි විය. අනේ මේ මොකද්ද මේ උනේ? මට කබලෙන් ලිපට වැටෙනා වගේ දෙයක් නේ උනේ. මට හරි බයයි. කලින් හිටපු තැනම හිටියානම් හොඳයි. මෙහෙම ගොම් වැඩක් නොකර මේ මිනිස්සයා කවුද? අනික මේ කාමරෙත් කරවලයිනේ. බිය වැඩිකමට නෙතුෂි තමාටම විවිධ විවිධයක් මුමුණමින් කල්පනා කරන්නට විය. මොකද්ද තමුසලා කියන්නේ? යකෝ මං තොපිට හැම වෙලාවෙම කිව්වා කෙල්ල දඟයි. ඒ නිසා ඇහැ ගහගෙන හිටපන් කියලා. තොපි මාව කෑවා. දැන් කොහෙන්ද ওই කෙල්ලව හොයාගන්නේ? මගේ කෙල්ලට මොනවා හරි වුණොත් තොපි දෙන්නවම හැම ගහනවා බලාගනි. පුතා ටිකක් කලබල නොවී බලමුකෝ මේකට මොකද්ද කරන්න කියලා. ඔයා අංකල් ගාවට යන්නකෝ. රණුත් තම ගෝලයන්ට ප්‍රහාර එල්ල කරන අතර මනෝජ් පැමිණ එය වළක්වා සාලිය ඇසලට රණුත්ට යවයි. සාලිය බලාගත් අත බලා සිටි අතර රණුත් ගොස් සාලිය අසලින් බිම වාඩි විය. අංකල් මට සමා වෙන්න. මන් නිසයි නෙතුෂිට මෙහෙම වුනේ. මට මුන්ව විශ්වාස නොකර ඉන්න තිබුණා. මං කොහොම හරි මගේ කෙල්ලව හොයාගන්නවා අංකල්. නෑ පුතා. පුතා විතරක් නෙමෙයිනේ. අපි ඔක්කොම මෙතන වැරදි. අපිට මේ ගැන මුලින්ම දුවට කියන්න තිබ්බා. මේ දවස වෙනකන් ඉන්නේ නැතුව. එහෙමනම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. සර් බැනගැනීම් කතාබස් මේ සියල්ල අතරතුර දිවගෙනා ගාමිණී හති දැමමින් හුස්ම ගන්නට විය. ඔහු දෙස සියල්ලම මවිතයෙන් බලා සිටින්නට විය. සර් මැඩම් මොකද්ද මැඩම්? තමුසේ මැඩම්ව දැක්කද? කතා කරපන් අයිසේ. තමුසේ මගේ කෙල්ලව දැක්කද? කියනවා මිනිස්සුયો දැන් ගොළුෙක් වගේ ඉන්නේ නැතුව ගාමිණී හති අරමින් පැවසූ දෙය තුළ නෙතුෂි සම්බන්ධ වූ හේයින් කලබලයට පත් රණුත් ගාමිණීව සොලවමින් ඒ පිළිබඳව විමසන්නට විය. පුතා මේ මනුස්සයාට හුස්ම ටිකක් ගන්න ඉඩ දෙන්න. අනේ තාත්තා මට මූ හුස්ම ගත්තත් එකයි නැතත් එකයි. කියපන් මිනිස්සුયો කියන්න කියප එක මගේ අකා උස ගන්නතුව රණුත් එසේ තම පියාට පවසා කෝපයෙන් නැවත හැරී බලා විමසුවේ ගාමිණීගෙනි.
මේකයි බස් මම ටවුම ඉඳලා ඇති මැඩම් දුවනවා දැක්කා. ඈතින්. ඉතින් මම බයික් එක ඒ පස්සේ යද්දි මං දැක්කා මැඩම් දුවද්දි මිනිස්සෙක් ඇඟේ හැප්පෙනවා. ඒ මිනිස්සයා මැඩම්ව බලාත්කාරයෙන් අරන් ගියා. මොකක්? මගේ කෙල්ලව අරන් ගියා. මොකාද? ඒ තමුසෙ දන්නවද ඌව? අනික තමුසෙ මහ ලොකු චණ්ඩියෙක් නේද? තමුසෙට ඒ වෙලාවේ මැඩම් මේ මිනිස්සගෙන් බේරගන්න බැරි වුණාද? සර් මට කියලා ඉවර කරන්න දෙන්නකෝ. හරි හරි කියනවා ඉක්මනට මේ කේතිය තවත් වැඩි කරන්න නැතුව. තනි කෙනෙක්ට නම් මට තිබ්බ මැඩම්ව බේරගන්න. ඒත් එතන මිනිස් 10ක් විතර හිටියා. මං හිතන්නේ උන් අරුගේ ගෝලයෝ. ඉතින් මම උන්ගේ පස්සෙන් ගියා. මැඩම්ව අරන් ගියපු තැනට යනකම්ම. එවුන්ට නොදැනෙන මං උන් ඉස්සරහට ගිහින් අහු වුණොත් මේ පණිවිඩය දෙන්න වෙන්නේ නැති නිසා ඉක්මනට ආවේ. මේ මිනිස්සයා කියන කතාව ඇත්තනේ. එහෙම වුණා නම් අපිට නෙතුෂිව හුදුවව හොයාගන්න බැරි වෙනවනේ. ගාමිණී තම්සෙට මේ මිනිහා අඳුරගන්න පුළුවන්ද? මට එකපාරටම අඳුරගන්නම් බෑස. ඒත් මම ෆොටෝ එකක් ගහගත්තා. මේ ඉන්නේ ඒ මිනිහා තමයි. තාත්තේ මොකෝ ගල් වෙලා දෙන්න බලන්නේ. මේ මොකාද? මේ මම්මුව දැක්කෙත් අද. සාලිය මේ බලපන් අපේ දෝණිය උස්සලා තියෙන මොකාද කියලා. මේ තිරිසනාද? මගේ අහිංසක කෙල්ලෝ උස්සලා තියෙන්නේ. මම ඕක මරනවා මනෝජ්. මගේ කෙල්ලට මොන හරි වුණොත් මේ මනුස්සයා දැක්ක ගමන්ම ඇයි ඔය දෙන්නට ඔච්චර තරහා ගියේ තාත්තේ? ඔයාලා දෙන්න මේ මනුස්සයා දන්නවද? ඔව් පුතා මේ තිරිසනා තමයි සංගීත් කියන්නේ. අපි මෙච්චර කල් කරපු හැමදේම ඉවරයි. මොකක්? මේ මනුස්සයාද? කොච්චර කල් නිතුෂිව ආරක්ෂා කරන්න හැදුවා දැන් එයා මේ මනුස්සයට අහු වෙලා ඉවරයි. ඔව් පුතා අපි බරක්කු වැඩි. ඇයි තාත්තා මට මේවා කලින් කිව්වේ නැත්තේ? එහෙමනම් කොහොම හරි මම නිතුෂිට තේරුම් කරලා දෙනවනේ. මෙහෙම නොකර ගාමිණී යමම් මට අරුන් කෙල්ලව තියන් ඉන්නතර පෙන්නපන්. පුතා අපිත් එනවා. යන ගමන් පොලිසියලත් කෝල් එකක් දෙන්න සාලිය. යමන් උඹලගේ අපේ දෙගොල්ලෝගෙම පණ බේරගන්න. හරි තාත්තේ යමු අංකල් නගින්න. රනුත් සාලිය මනෝජ් මෙන්ම රනුත්ගේ ගෝලයන්ද ගාමිණී පෙන්වන මාර්ගයේ ගොස් නෙතුෂි හිර කරන් සිටි තිත්පොළට පැමිණියහ. ඒත් සමගම පොලිස් කණ්ඩායමක්ද ඔවුන්ගේ උදව්වට ආවේ රනුත්ගේ දැනුවත් කිරීමෙනි. කෙසේ හෝ පොලිස් සහාය ඇතුව සංගීත් ඇතුළු ඔහුගේ පිරිස අත්අඩංගුවට ගන්නට විය. සංගීතට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූයේ ඔහු මීට පෙර කුලියට සිදු කළ මිනීමැරුම් පවා පොලිස් පොත්වල සටහන්ව තිබූ නිසාවෙනි. රනුත් කෙසේ හෝ නෙතුෂිව සොයා ගියේ පිස්සෙකු සේය. එක් කාමරයක අත්පා ගැටගසා පුටුවක බැඳ සිහි නොමැතිව සිටින නෙතුෂිව දැකීමෙන් රනුත් හට මහත් වේදනාවක් දැනෙන්නට විය. ඔහු ඇයව ඔසවා පැමිණ කාරයට දමාගෙන තම ගෝලයන් පිටත් කොට රනුත් මනෝජ් හා සාලිය සමග නෙතුෂිගේ නිවසට ගෙනවිත් ඇයගේ කාමරයෙන් තබන්නට විය. මද වේලාවක් තම දියණිය දෙස බලා සිටි නෙතුෂිගේ දෙමාපියන් මෙන්ම රනුත්ගේ දෙමාපියන්ද පිටව ගියත් රනුත් නෙතුෂි අතරින් ඉඳගෙන සිටින්නට විය. දෙමාපියන්ද එයට කිසිවක් නොපවසා ඔහුට එහි රැඳී සිටින්නට අවසර ලබා දුනි. අම්මා නෙතුෂි ඔයා හොඳින් නේද? පැයක පමණ පසු සිහිය පැමිණි නෙතුෂියට කිසිවක් තේරුම් ගැනීමට නොහැකිව ගල් ගැසී සිටින්නට විය. මෙතුවක් කාලයක් තමාට නපුරුකම් කළ පුද්ගලයාගේ දෑසින් කඳුළු වැටෙන්නේ තමා වෙනුවෙන් නේදයයි නෙතුෂිට සිතෙයි. කියන්නකො ළමයෝ ඔයාට කරදරයක් නෑ නේද? එවැනි වචන මෙවැන්නෙක්ගේ නෙතුෂින් හට නුහුරුය. එනමුත් ඇය තවමත් ගල් ගැසී නොසිටියේය. තමුසේ මට මොකද වුනේ? මට මේ කොහෙද ඉන්නේ? හරියටම කාමරේ වගේමනේ. මේක ඔයාගේ කාමරේ තමා මැට්ටි. රනු සිනාසෙමින් පැවසුවත් නෙතුෂිට ඒ විශ්වාස කිරීමට අපහසුය. තෝනි ඔයා හොඳින් නේද? අපි ගොඩක් බය වුණා අර මිනිහා ඔයා පැහැරගත්ත කිව්වම. අපිට වඩා පුතා කලබල වුණා. ඒත් තාත්තේ මෙයා පුතේ අපි දන්නවා. අපිට ඔයාව මෙව කියන්න තිබ්බා. ඒත් අපිට වැරදුනා. දෝනි අපි එතනට එන්න කලින් ඔයා ගිහින් කියලා දැනගත්තට පස්සේ පුතා හොඳටම කලබල වෙලා එයාගේ ගෝලයන්ට පවා ගැහුවා. ඔයාව හරියට බලාගත්තේ නැහැ කියලා. ඔයාට මතකද මනෝජ් අංකල්ගේ පුතාව? ඉස්සර ඔය දෙන්න හැම වෙලේම හිටියේ එකටනේ. මං දන්නවා. ඔයාට එයාව අමතක නැතුව ඇති කියලා. මේ තමයි එයා. මනෝජ් අංකල්ගේ පුතා.
රනුත් පුතා ලංකාවෙන් ගියත් එයා ඔයාගෙන හැම වෙලේම අවධානයෙන් හිටියේ. ඒකයි එයා ලංකාවට ආපු ගමන්ම අපි කතා වෙලා අර විදියට කළේ. ඒත් අපිට වැරදුනා. අපිට තිබ්බ ඔයාට මේවා තේරුම් කරන්න. දන්නවද පුතේ? රනුත් පුතා ඔයාට ගොඩක් ආදරය කරනවා. අපි ඉන්නේ ළඟදිම ඔයාලගේ වෙඩින් එක ගන්න. ඔයාලගේ අකමැත්තක් නැහැ කියලා හිතනවා. නැතුෂි මේ සියල්ල අසා සිටියේ කටත් ඇරගෙනය. රිලවිව කටවහා ගන්නවා මැස්සෙක්වත් යයි. අනේ මේ උරුලා මං කිව්වා කියලා හිතා ගන්නවා නරියා. අම්මෝ මනෝජ් මුන් දෙනා කොහොම ඉඳීද දන්නේ නැහැ. අම්මලා දෙන්නගෙම ගතිගුණ තියෙනවනේ. අපි මෙතනින් යන්නේක හොඳයි. නැත්නම් අපටත් එක්ක අහගන්න වෙනවා. එසේ පවසමින් සියල්ලන්ම සිනාසෙමින් පහළ මහලයට යන විට නෙතුෂි රණුත්තට ලෝකයේ සිටිනා සියලුම සතුන්ගේ නම් කියා බැන අවසානයේ ඔහුට ස්තුති කරන්නට විය. තෑන්ක්ස් රණුස් මාව බේරගත්තට. තෑන්ක්ස් වැඩක් නැහැ. කවද්ද අරක කියන්නේ? මොකද්ද? අනේ රණුත් මම වෙන කෙනෙක්ට ආදරය කරනවානේ. මං ඒක තාත්තිලාටත් කියන්න ඉන්නේ. නැත්තං එයාලත් වෙන ඒවා හිතනවනේ. අනේ සොරි. මට ඒ නිසාට ආදරය කරන්න බෑ. ඔයා වෙන කෙනෙක් හොයාගන්නවද? මොකක්? ඒත් කොහොමද මං ඔයාගෙන හැමදාමත් හෙව්වත් මට එහෙම දෙයක් දැනගන්න හම්බුනේ නෑනේ. ඒක මං ඉස්කෝලේ යන කාලේ ඉඳලා තිබ්බ එකක්. ඒකයි ඔයාට දැනගන්න බැරි වෙන්නේ නැත්තේ. එහෙමද? හරි. එහෙනම් මං ආයෙ ඔයාට කරදර කරන්නේ නෑ. මට පුළුවන් මේ ගෙදර අයට තේරුම් කරලා දෙන්න. මං ඔයාට සුබ පතනවා. ආදරේ කියන එක බලෙන් ලබා ගන්න බෑනේ. අනේ බූරුවෝ මං විහිළුවක් කළේ. මාත් ආදරේ ඔයාට. ඉස්සර ඉඳන්ම මම මුකුත් කිව්වේ නැත්තේ මට ඔයාගෙන හොයන්න ඕනේ වුණා. මට හොයාගන්න බැරි වුණා. ඒත් මේ උණ ටික හොඳටම ඇති ඔයාට ආදරය කරන්න. රණුත්ගේ මුහුණ ඇඹුල් වී ඇති ආකාරය දැක නෙතුෂි සිටියේ මහා අඩිය hina සෙමිනි. ඇත්තමද? ආයෙනම් මං ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. මං ඒක දන්නවා. පවුල් දෙකේම දෙමාපියන්ගේ ආශිර්වාදය මැද නෙතුෂිගේ හා රණුත්ගේ විවාහය සිදුවිය. අවසානයේ කුඩා කල සිට එකට මිතුරන්ව සිටි හතර දෙනා නෑදෑයන් බවට පත්විය.